ආයුබෝවන්. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු ජනප්‍රිය රංගන ශිල්පී සචින් ලියනගේව දුෂේනි රවට්ටපු හැටි ගැන ඔහු කියපු කතාව ගැන. කෙටි කාලයකින් ඉමහත් රසිකාදරයක් ආකර්ෂණයක් දිනූ ජනප්‍රිය රංගන ශිල්පියෙකි සචින් ලියනගේ. රංගන හැකියාව සේම කඩවසන් රූපය නිසාවෙන් සචින්ට වැඩි ආකර්ෂණයක් තිබුණේ තරුණියන්ගෙන් කිව්වාට වැරදි නෑ. ජනප්‍රියත්වයේ ඉහළින් මුන්නු කාලෙක ආරංචි වෙනවා සචින් පෙම්වතෙක් වන බවට. ඒ ක්ෂේත්‍රයේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක වන දුෂේනි මියුරන්ගි සමග ඔවුන් සම්මාන උළෙලවලදීත් සමාජ මාධ්‍යයේත් ආදරණීය යුවලක් හැටියට ප්‍රසිද්ධියේ පෙනී වුණා. කොහොම නමුත් මෑතකදී සමාජ මාධ්‍යයේ කසුකුසුවක් පැතිර ගියේ සචින් දුෂේනි ආදර කතාව දෙදරා ගොස් ඇති බවට. එය හුදු කතාබහක් විනා ඒ ගැන සචින් හෝ දුෂේනි ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමක් සිදු කර තිබුණේ නැහැ. කොහොම නමුත් පුවත්පත් අතිරේකයකට අදහස් දක්වමින් සචින් සඳහන් කර තිබෙනවා තමන් මේ වෙද්දී තනිකඩ ජීවිතයක් ගෙවන බවට. මම දැන් තනිකඩ ජීවිතයක් ගත කරන්නේ. ආදරය කියන්නේ හොඳ අත්දැකීමක්. හැබැයි ආදරය සුන්දර වෙන්නේ රවට්ටන්නේ නැතුව අවංකව ආදරය කරනකොට. තමන් ආදරය තුල බලාපොරොත්තු වන්නේ ආදරය සහ අවංකකම බවත් සචින් කියලා තිබුණා. ආදරය සහ අවංකකම තමයි මම වැඩිපුරම බලාපොරොත්තු වෙන්නේ. අපි හැමෝම සර්ව සම්පූර්ණ මිනිස්සු නෙවෙයි. ඉතින් ජීවත් වෙනකොට වැරදි අඩුපාඩු වෙනවා. ඒ දේවල් කතා බහ කරලා හදාගෙන සහයෝගයෙන් ජීවත් වීම ආදර සම්බන්ධතාවයකදී මම බලාපොරොත්තු වෙනවා. සචින් මේ කතා කරන්නේ ආදරය ගැන කලකිරීමකින්ද කියලා කෙනෙක්ට හිතන්න පුළුවන්. ඔන්න ඊටත් ඔහු මේ විදිහට උත්තරයක් දීලා. අනේ නැහැ. ආදරය කියන්නේ සුන්දර අත්දැකීමක්. ගැළපෙනවා කියලා තේරුණාම එකතු වෙන එකත් කාලයක් යද්දී නොගැළපෙනවා කියලා තේරුණාම වෙන වෙන එකත් මිනිස් ජීවිතයේ සාමාන්‍ය සංසිද්ධියක්. නොගැළපීම් තියාගෙන එකට ඉඳගෙන වේදනාව විඳිනවට වඩා දෙපැත්තකට වෙන එක නිදහස්. අන්න ඒ විදිහට තමයි දුෂේනිය ඔහුව රවටපු හැටි ගැන ඔහු කියලා තිබුණේ. මේ ගැන ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ channel එකත් subscribe කරන්න. මේ වීඩියෝ එකටත් like එකක් දාලා මේක තවත් කෙනෙක්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා.